මොකද කියලා බලන්න. අනිත් අයට ඒක එහෙම බලපාන්නේ නැහැ. දැන් මම ඒක අත්දැකීමක් බෙදා ගන්නවා. මේක උනේ 2009 විතර වගේ. අපි භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා අපේ ආරණ්‍ය සේනාසයේ ඉන්න අතරතුරදී දවල්ට දාන වැළඳුවායින් පස්සේ නායක හඳුරු ඇවිදින්න යනවා. කැලේ ඇවිදිනවා. එතකොට කැලේ ඇතුලේ පාරක් තියෙනවා. ඒ පාර තමයි ඇවිදින්නේ. වාහන යන පාරක්. දැන් එදා භාවනා වැඩසටහනට හඳුරු 25 30ක් වැඩ හිටියා. විවිධ රටවල් නියෝජනය කරන අයත් හිටියා. අපි ලංකාවේ හඳුරු 4-5 දෙනෙක් නායක හඳුරුන්ගේ පිටපස්සේ ඇවිදින්න යනවා. නායක හඳුරු චාරිත්‍රාක් ඇටියට ඕනෑම කෙනෙක් පාරදී හම් වෙන ඕන කෙනෙකුට අතවරලා තමයි යන්නේ. ඉතින් ඔහොම අතවරන යනකොට එක වාහනේ යන මිනිස්සේ මැද ඉඟිල්ල පෙන්නවා. මැද ඉඟිල්ල පෙන්නවා. ඇමරිකාවේ මැද ඉඟිල්ල පෙන්නවා කියලා කියන්නේ බරපතල කාරණාවක්. මැද ඉඟිල්ල පෙන්නවා කියලා කියන්නේ සමහර විට ඒ කාරණාවම හේතුවක් වෙන්න පුළුවන් මිනිහක් මරන්න තරම්. ඒ තරම් ප්‍රබලම දෙයක්. එතකොට දැන් මේ මෙතන හිටපු අනිත් හාමුදුරුවෝ ඔක්කොම කලබලයටපත් වුණා. මොකද නායක හාමුදුරුවන්ට මැද ඉඟිල්ල පෙන්වන ඔක්කොම පස්සේ අර තියෙන අපේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක අපිට මේක බලපාන ප්‍රමාණය වැඩි වෙනවා. උන්වහන්සේලා සියල්ලම එතනින් පස්සේ කතා කරේ මේ කාරණාව ගැන තමයි. මම ඒ වෙනකොට මැද ඉඟිල්ල පෙන්වන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. එහෙනම් මටත් ඒකේ කිසි අවබෝධයක් නෑ. දැන් මේ සියල්ල මනවින්ම දැනගෙන හිටපු නායක හාමුදුරුවෝ කිසිම ඒ ගැන කතා කරන්නේවත් ඒ ගැන අහන්නේවත් මොකුත් නෑ. උන්වහන්සේ තමන්වහන්සේ අපිත් සමග කතා කර ගිය මාතෘකාවම කතා කරගෙන යනවා. අර හඳුරු චුට්ට පල්ලහැට එනවා පිටිපස්සට එනවා බලන්න කර මිනිස්සයා කරපු වැඩේ. මුන් තියන්න වටින්නේ නෑනේ. ඒක මේ වගේ ලොකු අර්බුදයක්. දැන් බලන්න එතකොට අතුක්තිමත් භාවය ලැබෙනවා නම් එකම කාරණාවක් තුළ එක පුජ්‍යලයකට එහෙමනම් ඒක හැමෝටම මේ විදිහට වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑනේ. එහෙම වෙන්නේ නැත්තම් ඒ අතුක්තිමත් භවයේ බාහිර කාරණාවක් නෙවෙයි අභ්‍යන්තර කාරණාවක් තියෙන්න ඕන. ඉතින් මේ අභ්‍යන්තර කාරණාව අපි තේරුම් ගන්න ඕන. දැන් බලන්න ඒකට හොඳ ලස්සන තව කතාවක් තියෙනවා. දැන් පහුගිය කොවිඩ් කාලේ අපිට එක එක ප්‍රශ්න තිබුණානේ. ඒ වගේම ওই කාලය තුලදී මේ ඊට පෙර කාලේ ඊට පෙර කොවිඩ් වලදී ඉස්සෙල්ලා නෑ කොවිඩ් වල පස්සේ ලයිට් කපන්න පටන් ගත්තානේ. දැන් මේ ලයිට් කපපු කාලේ එක අලුත විවාහ වෙච්ච නෝනා කෙනෙක් මහත්තයෙක් ඉන්න ගෙදරක මහත්තයා වැඩට ගිහිල්ලා එනකොට ලයිට් නෑ ගෙදර. දැන් හවස කන්න ඕන. ඊට පස්සේ දැන් මහත්තයාට කරලා දෙන්න නෝනට අහන්න කියන්න බෑ උයන්න කියලා. ඒ නිසා මොකද කරන්නේ යෝජනා කරනවා එහෙනම් අපි එළියට ගිහිල්ලා කමු කියලා. යන්න වාහනත් නෑ. ඒගොල්ලන්ගේ වාහනේ එළියට ගන්නත් බෑ. පෙට්‍රල් ටික පරිස්සම් කරගන්න බෑ. ඉතින් මොකද කරන්නේ? පයින් යනවා දැන්. ටිකක් දුර පයින් යනවා කන්නේ. ඉතින් දැන් අඳුරක් පැටීගෙන එනවා. ඉතින් ගෙදර රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කෑම කාලා රාත්‍රියේ දෙන්නම ආපහු ගෙදර එනවා. ඉතින් දෙන්නම ගෙදර ඇවිල්ලා දැන් ඉතින් මේ ගෙදරක් තියෙනවා. නෝනා වෙනදට වඩා හරි සතුටුයි. පහුවදා මේ දෙන්නට යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. යාළුවෝ දෙන්නෙක් හම්බ වුණාන් පස්සේ සාකච්ඡා කරනවා. දැන් මහත්තයා කියනවා බලනවාකෝ හරි වැඩි ඊ එනකොට ලයිට් නැහැ. ගෑණි උයලත් නැහැ. මල වදයක් නේ. වාහනේ එන ගිනියන්න විදියකුත් නැහැ. මේ ගෑණික් කර ගහගෙන මට යන්න උනා රෙස්ටොරන්ට් එකට. පයින්මනේ ගියේ. කිලෝමීටර කමාරක් විතර. පුදුම වදයක්. ඒ වදියට ගෙදර ගෙදර ආපහු ආවිලා ඒත් ලයිට් නැහැ. ඉතින් අඳුරේම තමයි ටිකක් ඊට පස්සේ මේ ගෑණිගේ වදේ පෙරුවට කතා කර හිටියා අපි. එළියට වෙලා වාඩි වෙලා. අතන පත්තු කරගන්න දෙයක් තිබුණේ නැහැ. යන්තම් පොඩි ඉටිපන්දමක් තිබුණා. ඒක තමයි පත්තු කරගෙන හිටියේ. දැන් මෙයාගේ යාළුවාට මේක කම්ප්ලේන්ට් කරනවා. නෝනාට හම් වෙන යාළුවෙක් නෝනා තව විදිහකට කියනවා. අනේ ඊයේ හරි ෂෝක් දවසක්. ඊයේ හවස අපේ මහත්තයා වැඩට ගිහිල්ලා කලින් ආවා. ඉතින් ලයිට් තිබුණේ නැහැ. මහත්තයාම කිව්වා යන් රෙස්ටොරන්ට් එකකට කන්න කියලා. අපි දෙන්න ළඟින් ගෑවි ගියේ. මට හරිය සතුටුයි. ඒ විතරක් නෙවෙයි දෙන්න ගොඩාක් වෙලා වාඩි වෙලා ඒ රෙස්ටොරන්ට් එකේ කෑම කෑවා.
ඊට පස්සේ අඳුරේ පයින් එන්න වුණා. ඒ ඇවිල්ලා මේ ඉස්සරහ පහනක් පත්තු කරගෙන හදු ඉටිපන්දමක් පත්තු කරගෙන අපි දෙන්න සෑහෙන වෙලාවක් කතා කරගෙන හිටියා. අනේ හරිය ලස්සන දවසක්. නෝනා කියනවා. දැන් බලන්නකො මේ එකම කාරණාව දෙන්නෙකුට බලපෑවේ දෙවිදිහකට. එතකොට මේ දෙන්නෙකුට දෙවිදිහකට බලපානවා නම් එකම කාරණාව මේක අභ්‍යන්තර කාරණාවක් මිස් බාහිර කාරණාවක් වෙන්න බෑ. අතුත්‍ය කියලා කියන්නේ. එහෙනම් මේකට තියෙනවා අභ්‍යන්තර විමසා ගැනීම අවශ්‍යතාවයක් අපි. අන්න ඒ විමසා ගැනීම බලනකොට අපිට පේනවා අතෘප්තිමත් බවක් අපිට එන්නේ කුමක් නිසාද? කරුණු දෙකක් නිසා. එක අවිද්‍යාව, දෙක ලෝභකම. ලෝභකමත් අවිද්‍යාවත් කියන මේ කරුණු දෙකේ ඉස්සල්ලාම මතුවෙන්නේ ලෝභකම කියන එක ආසන්නම කාරණාව හැටියට මතුවෙන්නේ ලෝභකම. අන්න ඒ නිසා තමයි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනකොට කියන්නේ දුක ඇතිවීමට හේතුව ලෝභය කියලා. හැබැයි ලෝභය ඇති වෙන්න හේතුව අවිද්‍යාව. ඒතර මේ කරුණු දෙකේ ගලපෑම නිසා තමයි අතෘප්තිමත් බවක් කියන එකක් අපිට ඇති වෙන්නේ. ඒතර මේ අවිද්‍යාව කියන වචනය බුදුහාමුදුරුවෝ ඒ වචනයට විරුද්ධව තියෙන වචනය ගණනාවක් දේශනා කරනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. ආලෝක උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි කියලා වචන පහක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ සරලව කිව්වොත් එහෙම අවිද්‍යාව නැති කරා කියන එක. බලන්න ඒක කියනවා ආලෝක උදපාදි. එළිය පහළ වුණා කියන එකනේ ආලෝක උදපාදි කියලා කියන්නේ. ඉතින් අපි ඉන්නේ අඳුරේ. අපි ඉන්නේ අඳුරේ. එතකොට අඳුර නැති කර ගැනීම තමයි ආලෝක උදපාදි වෙන්නේ. ඊළඟට ඥානං උදපාදි. ඥානය පහළ වුණා කියලා කියනවා. ඒ ඥානය කියලා කියන්නේ මේ පොතෙන් ගන්න එකක් නෙවෙයි. පොතෙන් ගන්න පුළුවන් ඥානයක් නෙවෙයි. ඒ ඥානය අත්දැකීම් පදනම් කරගෙන ගොඩනැගෙන ඥානයක්. ක්‍රියාකාරීව ලබාගත් දියුණු කරගත්ත ඥානයක්. ඥානං උදපාදි. ඊළඟට විද්‍යා උදපාදි. විද්‍යාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ මුලමැද අග කියන සියලු තැන්වලදී සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක තේරුම් ගැනීම. ඒ සිද්ධ වෙන හැම එකකම තියෙන ඇත්තම දේ මොකද්ද? ඇතිවීම සහ නැතිවීම පමණයි. හට ගන්නවා අපි කතා කරගන්න විදිහට හට ගන්නවා වෙනස් වෙමින් පවතිනවා නැති වෙනවා කියලා අපි කියන්නේ. හැබැයි හටගත්ත නැති වුණා මිස වෙනස් වෙමින් පවතින දෙයක් ගැන අපිට කතා කරන්නවත් පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් කමක් නැහැ අපි හිතනවා එහෙම කියලා. නමුත් එහෙම හිතීමෙන් හරි හිතන්නකෝ. ඒතර මේ විදිහට මේ ක්‍රියාත්මක වීම පැහැදිලිව තේරුම් ගැනීමට තමයි විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ. විද්‍යාව කියන්නේ ඒකට. එතකොට මේ විදිහට මේ සියලු කාරණාවල මේ වචන ඔක්කොගෙම විස්තර කරන්නේ මොකද්ද? මේ අතෘප්තිකර බව නැති කර ගැනීමේදී වැදගත්ම වෙන අවිද්‍යාව අවිද්‍යාව නැති කිරීම පහ කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලැබුණයි කියන එක. එතකොට යම් තැනක අවිද්‍යාව නැත්තම් මිත්‍යාවක් අතර ඉතුරු වෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙන සෑම තැනකම තමයි මිත්‍යාව තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් හිතන්න ලෝකෙ මිනිස්සු වැස්ස ගැන දැනගෙන හිටියේ නෑ මුලදී. මිනිස්සු කියලා කියන්නේ සාමාන්‍ය අය. ඒගොල්ලෝ හිතුවා වැස්ස වහින්නේ දෙවියන් නිසා කියලා. දෙවියෝ තමයි වැස්ස වස්සන්නේ කියලා. එහෙමනේ ලෝකෙ හිතාගෙන හිටියේ. හැබැයි ඒගොල්ලෝ තේරුම් ගන්නවා විද්‍යාත්මක ක්‍රමවේදය. මොකද්ද විද්‍යාත්මක ක්‍රමවේදය? මේ තියෙන ජලගෝලයේ හරහා ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාත්මක වීම මේක ඉහළට ගියාන් පස්සේ වාෂ්පීකරණය වෙලා ඊට පස්සේ වලාකුළු බවට ඝනීභවනය වෙලා ආපහු මහ පොළොවේම තියෙන සිද්ධාන්තයක් නිසා වතුර බවට පත් වෙලා මේක ලැබෙනවා කියන එක. දැන් මේක පැහැදිලි. ඒකට මේ පැහැදිලි தත්ත්වය තුළ අවබෝධ කරගත්තාන් පස්සේ මේ දැනුම ප්‍රත්‍යක්ෂයක් බවට යම් මට්ටමකින් ලබා ගත්තාන් පස්සේ වැස්ස වැටෙනකොට මේක දෙවියන්ගෙන් දෙන දෙයක් කියලා හිතන්න කෙනෙක් නැහැ. හිතන්න දෙයක් කිසි වෙන්නේ නැහැ. ඒ තමයි විද්‍යාව පහළ වීම කියලා කියන්නේ. යම් දෙයක තියෙන සිස්ටම් එක මොකක්ද කියලා හඳුනා ගැනීම. ඒකට අපිට ඒක හඳුනා ගන්න තියෙන අවශ්‍යම වැදගත්ම සාධකය තමයි අවිද්‍යාව පහ කරන එක, අවිද්‍යාව නැති කරන එක.
අවිද්‍යාව නැති කරන්නට නම් අපිට ක්‍රමවේදයක් තියෙනවා. ඒකට ඒ අවිද්‍යාව නැති වෙනකොට තෘෂ්ණාව නැති වෙනවා. කවුරක්වත් තෘෂ්ණාව නැති කරන්න ඉස්සෙල්ලා ගියොත් එහෙම ඒක ටිකක් ගැටලු සහිතයි සහ සංකීර්ණයි. ඒක කන්ට්‍රෝවර්සල් කාරණාවක්. පටිච්චසමුප්පාදේ පටන් ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලානේ. තෘෂ්ණාව තියෙන්නේ මැද. ඒ නිසා තෘෂ්ණාව නැති කිරීම පමණක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැති කරොත් තමයි මේ චක්‍රේ බෙදින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දැන් අවිද්‍යාව නැති කිරීමට තියෙන ක්‍රමවේද මොනවද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අපේ ඉලක්කය. අතෘප්තිමත් භාවයේ තියෙන අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. ඒකට ලෝකේ තියෙන එකම එක ක්‍රමවේදයයි. එක එක්කිනා විවිධ ක්‍රම පාවිච්චි කරන අවිද්‍යාව නැති කරන්න. ඉස්කෝලේ යනවා, විශ්වවිද්‍යාලවල යනවා, පොත් කියවනවා, තර්ක විතර්ක ගොඩ නගනවා, සංකල්ප හදනවා, තියරිස් හදනවා නේ? මේ අවිද්‍යාව නැති කරන්න කියනවා. හැබැයි ඒ එකකින්වත් අවිද්‍යාව නැති කරන්න දෙයක් කරන්න අවිද්‍යාව නැති කරන්න තියා අවිද්‍යාව අඩු කර ගන්නවත් බෑ. ඒ ඔක්කොගේම අවිද්‍යාව වැඩි කරනවා. ඒ ඔක්කොගේම වෙන්නේ අවිද්‍යාව වැඩි කරන එක. ඒ නිසා දැනුම කියලා කියන්නේ අවිද්‍යාව නැති කරන කාරණාවක් නෙවෙයි. දැනුම කියලා කියන්නේ අවිද්‍යාව වැඩි කරන කාරණාවක්. ඒක මම වැඩිපුර කියන්නේ නැහැ. මොකද ඒක වැඩිපුර කිව්වහම පස්සේ ඕක තේරුම් කරලා දෙන්න තව වැඩිපුර කතා කරන්න වෙනවා. ඒ නිසා දැනට මතක තියාගන්න දැනුම කියලා කියන්නේ අවිද්‍යාව දියුණු කරන කාරණාවක් මිස අවිද්‍යාව නැති කරන කාරණාවක් නෙවෙයි. එහෙනම් අවිද්‍යාව නැති කරන්න තියෙන ක්‍රමවේදය කරුණු තුනක් යටතේ විග්‍රහ කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තන් පස්සේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවානේ. සීලය කියන කොටස ගත්තන් පස්සේ සීලය කියන කොටසේ මහා විශාල ගැඹුරු විග්‍රහයක් තියෙනවා. ඒක තව පැත්තකට ගත්තන් පස්සේ සති සමාධි ප්‍රඥා කියලා කියනවා. තව උකට අංග එකතු කරනවා විඥා විමුක්ති කියලා. විඥා විමුක්ති කියන කොටස අපි සාමාන්‍ය විවහාරයේදී භාවිතා කරනවා හරි අඩුයි. ගැඹුරු විග්‍රහයකදී පමණයි විඥා විමුක්ති කියන කාරණා දෙක කතා කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ අංග දෙකක් තියෙනවා. ඒකට අංග 10ක් තියෙනවා සාමාන්‍යයෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි කිව්වට මධ්‍යම ප්‍රතිපදාව අංග 10ක් විතරයි. නමුත් අපි මූලික වශයෙන් මේ ලෞකික ජීවිතයක් ගත කරන අයට වැදගත් වෙන අංග 8 තමයි මුලින් තියෙන්නේ. ඒකෙන් දිනු කරන්නේ සීල සමාධි ප්‍රඥා. මේ කරුණු තුන. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කරුණු තුන දිනු කර ගැනීම සඳහා පිළිවෙත් තුනක් තියෙනවා. ඇප්ලිකේෂන් තුනක් තියෙනවා. ඒ පිළිවෙත් තුන තමයි දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම කියලා කියන කරුණු තුන. එතකොට මේ දන් දීම කියන කාරණාවත් සරලව මතක තියාගන්න. මේක නිවැරදි කරගන්න ඕන නිසා අපි තේරුම් ගන්න ඕන දානය කියන වචනය බොහොම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොතැනද දානය සම්බන්ධ වෙන්නේ කියලා හිතන්න බලන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොතැනද දානය සම්බන්ධ වෙන්නේ? මේක තේරුම් අරගත්ත යුතුමයි. මේක තේරුම් ගන්නේ නැතුව කොච්චර දන් දුන්නත් අර පින් ලැබෙයි. හැබැයි කුසලයේ දිනු කර ගැනීම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද දානය කියලා කියන්නේ? කොතෙන්ද සම්බන්ධ වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? ඔය ටික අංග 8ම කියාගෙන ගියාන් පස්සේ එකක් කොහෙන් හරි යවුවේ. සම්මා වායාම නෙවෙයි. සම්මා කම්මන්තත් නෙවෙයි. ඈ? ඔව්. අංක 2 සම්මා සංකප්ප. දානය කියලා කියන්නේ සම්මා සංකප්ප. මොකද්ද සම්මා සංකප්ප? කොටස් තුනයි. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට නෙක්ඛම්ම සංකප්පය කියලා කියන්නේ අත්හැරීම බලාපොරොත්තුවකින් තොරව අත්හැරීම තමයි නෙක්ඛම්ම සංකප්පය කියන්නේ. දාන දෙනවා කියලා කියන්නේ ඒකට. දන් දෙනකොට අත්හැරීම විය යුතුමයි. බලාපොරොත්තුවක් ඒ තුල තියෙන්නම පුළුවන් කමක් නැහැ. අත්හැරීමක් විය යුතුයි. අපි ඒක කොච්චර දුරට කරනවද කියන එක හිතන්න. දැන් ගොඩක් දෙනෙක් දන් දෙනවා. දැන් පන්සල් වලට ගොඩක් ಜಾති පූජා කරනවා. සිරපු දෙකක් හාමුදුරුවන්ට පූජා කරලා හාමුදුරු ගමන් වඩිනකොට බලනවා කවුල දිහා මන් දුන්න සිරපු දෙකද දාගෙන ඉන්නේ කියලා. කටිනේ පූජා කරපු අය බලනවා
ඊළඟ දවසේ කටන ලබා ගත්ත හාමුදුරු වඩනකොට අපි පූජා කරපු සිවුරු පොරවගෙන ඉන්නේ කියලා. මේ එකක්වත් දීලා නැහැ. මේ එකක්වත් අත්හැරලා නැහැ. මේ ඔක්කොම වැරදි විදිහට දීපු දේවල්. ඒවා ඔක්කොම අනුග්‍රහයට අයිති වෙන්නේ. ඒවා පූජාවට අයිති වෙන්නේ නැහැ. එවනම් පූජාවට කියලා කියන්නේ සම්පූර්ණ අත්හැරීමක් විය යුතුයි. දාන වර්ග 14ක් තියෙනවා. දක්ඛින විභංග සූත්‍රයට අනුව. හැබැයි වේලාම සූත්‍රය තමයි හරියම පැහැදිලිවම දීමනාව පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කරනවා. එතකොට මේ දාන වර්ග 14න් අපි මතක් කරන්නේ අපේ හාමුදුරන් වහන්සේ සංඝික දානයක් කියලාද? එතකොට මේ සංඝික දානය කිව්වහම පස්සේ ආයේ මෙතන කිසිම ආකාරයකින් සම්බන්ධයක් ඇති නොකරගත යුතුයි. මටවත් මේ විහාරස්ථානයේ ගිලනෝපස්ථාන මධ්‍යස්ථානයට වැඩපු හාමුදුරුවන්ටවත් දුන්න දානයක් හැටියට ඒක අමතක කළ යුතු දෙයක්. අපි දානේ පූජා කරේ කාටද? මහා සංඝරත්නයට වෙන්න ඕන. ඊළඟට මේ පූජා කරපු කිසි දෙයක් පිළිබඳ ආයේ කිසිම ඡායා මාත්‍රයක්වත් රඳවා ගත යුතු නැහැ. අත්තරින්න ඕන. එතන තමයි නෙක්ඛම්ම සංකප්පය ගොඩ නැගෙන්නේ. මේ නෙක්ඛම්ම සංකප්පය හරිය වැදගත් පින්වත්නි. මේ නෙක්ඛම්ම සංකප්පය ඊටාම ගැඹුරු තැනකට එන කෙනෙකුට තමයි විද්‍යාව පහළ කරගැනීමේ මාවත තියෙන්නේ. දැන් බලන්න බෝසතාණන් වහන්සේ පාරමිතා පුරවලා අවසාන අවස්ථාවට එන භවය තමයි වෙස්සන්තර භවය කියලා අපි ගන්න. වෙස්සන්තර රජුරෝ මොනවද දුන්නේ? වෙස්සන්තර රජුරෝ මොනවද දුන්නේ? නොදුන්නු දෙයක් නැහැ. ඔක්කොම දුන්නා. වෙස්සන්තර රජුරෝ මොකවත් දුන්නේ නැහැ. වෙස්සන්තර රජුරෝ දුන්නද මොනවද? ওই කතාවේ මුල විතරයි කියවලා තියෙන්නේ. කතාවේ අගත් කියවන්න ඕන. වෙස්සන්තර රජුරෝ දුන්නු දෙයක් නැහැ. වෙස්සන්තර රජුරෝ දෙන්න පුළුවන් බව පෙන්නවා. දෙන්න පුළුවන් බව පෙන්නවා කියන්නේ කොහොමද? ඉස්සලා අපි නිකන් ඔක්කොම දේවල් අත උඩින් පල්ලෙන් යමුකෝ. රාජ්‍ය දන් දුන්නානේ. ඉස්සලම රාජ්‍ය දන් දුන්නා. රාජ්‍ය දන් දීලා වනාන්තරයට ගියා දරුවෝ දෙන්නයි නෝනයි එක්ක. ඊට පස්සේ මොකද කරේ? දරුවෝ දෙන්න දුන්නා. ඊට පස්සේ මොකද කරේ? නෝනා ඉල්ලගෙන ආව නෝනක් දුන්නා. දැන් ඔක්කොම ටික දීලා ඊට පස්සේ මොකද කරේ? ටික කාලයක් යනකොට සතවහ රජුරු කිව්වා ආපහු වෙන්න රාජ්‍ය බාර ගන්න කියලා. රාජ්‍ය බාර ගත්තා. වෙස්සන්තර රජුරුවන්ගේ දේවිය මන්ත්‍රී දේවිය ගෙනියන්න ආවේ සක්‍රයනේ. අනේ මේ සක්‍රය මේ වගේ මනුස්ස අය ගෙනියන්නේ නැහැ. ඔය සක්‍රයත් එක්ක නිකන් කනෙක්ෂන් එකක් හදාගන්න උත්සාහ කරාට මේ මිනිස්සුયો කියන්නේ යාට දිව විමන් තියෙනවා. එයා ටෙස්ට් කිරීමක් නිකලේ. ඒ නිසා මන්ත්‍රී දේවිය තියලා තමයි ගියාපෝ. ඊළඟට දරුවෝ දෙන්න අරගෙන ගියානේ ජූජක බමුණා. ජූජක බමුණා දරුවෝ දෙන්න අරගෙන ගියාම සඳමහා රජු මොකද කරේ? දරුවන්ගේ බරට සල්ලි දීලා දරුවෝ දෙන්නම දහස් කරගත්තා. රජු ආපහු මාලිගාවට ආවන් පස්සේ දරුවෝ දෙන්නක් ඉන්නවා මාලිගාවේ. බිරිඳක් ඉන්නවා මාලිගාවේ. රාජ්‍යයක් ලැබෙනවා. සුදු ඇටක් හම්බෙලා. එහෙන් බලපුවම වෙස්සන්තර රජු දුන්නු දෙයක් නැහැ. දෙන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්නන. ඒ කියන්නේ අත්හැරීම උපරිමයෙන්ම දිනුන මේ නෙක්ඛම්මයි. මේ නෙක්ඛම්මයි. හැබැයි සම්මතය තුල ඒ ඔක්කොම හිටියා. සම්මතය තුල ඒ ඔක්කොම හිටියා. ඒ ඔක්කොම ඉඳලා වගේම ඒ යුතුයකම් කරන්න තියෙන යුතුයකම් කොටසක් කළා. මේ නෙක්ඛම්මය පුරුදු කර ගැනීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා පින්වත්නි. කැපකිරීමක් නොකර අපිට කිසියම් ජයග්‍රහණයක් ලබන්න බෑ. හැබැයි අපි කොච්චර කම්මැලිද කිව්වොත් එහෙම අපේ අදිෂ්ඨානයක් නැහැ, වීර්ය වඩන්නේ නැහැ අපි. ඒ නිසා අපි හැම දෙයක්ම බොහොම සරලව ලබා ගන්න උත්සාහ කරනවා, හිතනවා. ඒක කවරදාකවත් නොකළ යුතු දෙයක්. සරලව ලබා ගන්න දෙයක් නෑ මේ ලෝකේ. හැම දෙයකටම කැපවීමක් කරන්න ඕන. හැම දෙයකටම වීර්ය වැඩිවීමක් කරන්න ඕන. ඒ වීර්ය වැඩිවීම නැතුව, කැපකිරීම නැතුව නිකම්ම නිකන් ලැබෙන දෙයක් තියෙනවා. ඒකට වටිනාකමකුත් නැහැ. ඒ නිසා මේ නෙක්ඛම් දන් දෙන අයට තමයි මේ කියන ගුණධර්ම දියුණු වෙන්නේ. නෙක්ඛම් දියුණු වෙන්නේ අන්න එතන. එතන තියෙනවා අදිෂ්ඨානය, උත්සාහය, වීර්ය, ඔය සියලු ගුණාංග තියෙනවා. මේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට අයිති කාරණා. ඒකට දන් දෙනවා කියන කාරණාව නිකම්ම කාරණාවක් නෙවෙයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මත් එක්ක සම්බන්ධ විය යුතු කාරණාවක්. ඒතුව නිකම් මේ
කඩේට ගිහිල්ලා බඩු ටිකක් ගෙනාවා මුට්ටියකට දාලා තැම්බුවා ඊවා දුන්නා කියන කාරණාවට වෙයි. ඒ තුළ වීර්ය වැඩෙන්න ඕන. අදිස්ථානය දියුණු කරන්න ඕන. අප්‍රතිහත ධෛර්යය ඒ තුළ තියෙන්න ඕන. ඒක තමයි දානය කියලා කියන්නේ. අන්න එහෙම දන් දෙන කෙනෙකුට නෙක්ඛම්ම සංකප්ප දියුණු වෙනකොට ඒ අයගේ චිත්තසංතානය තුළ තව සංකල්පනා දෙකක් දියුණු වෙනවා. අවිහිංසා සංකප්ප සහ අව්‍යාපාද සංකප්ප කියලා. අවිහිංසා කියන්නේ හිංසා නොකිරීම, අව්‍යාපාද කියලා කියන්නේ නොනැසීම. එතකොට මේ අවිහිංසා සංකප්ප සහ අව්‍යාපාද සංකප්ප කියලා කියන්නේ මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ ගුණ හතර. අපි කාටවත් හිංසා කරන්නේ මොකක්ද? මොකක් නිසාද? ඉවසීමක් නැතිකම නිසානේ, උපේක්ෂාව නැතිකම නිසා. අපි කාගේවත් දේවල් පිළිබඳ ඉවසන්නේ නැත්තේ අන්න ඒකේ දියුණුව අපිට ඉවසන්න බැරි මුදිතාව නැති නිසා. එතකොට මේ ගුණාංග දෙක තියෙනවා නම් අපි කාටවත් හිරිහැර කරන්නේ නැහැ. non cruelty, non violence කියන මේ ගුණාංග දෙක නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන කරුණු හතර මත. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව. එතකොට දන් දෙනකොට මේ කරුණු හතර දියුණු වෙන්න ඕනේ. දන් දීමේදී මේ කරුණු හතර දියුණු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ කරුණු හතර දියුණු වෙනකොට ලැබෙන ප්‍රතිලාභයක් තියෙනවා. ඒකට කියනවා ආරෝග්‍ය පරමාලාභ කියලා. නිරෝගීකම නැමැති ලාභය. මොන නිරෝගීකමද? කායික නිරෝගීකම විතරක් නෙවෙයි. මානසික නිරෝගීකම. මානසික නිරෝගීකම කියලා කිව්වේ මොකක්ද? නීවරණ යටපත් වීම. හොඳට මතක තියාගන්න. නීවරණ අතිශයම වැදගත් යටපත් කිරීමට කටයුතු කිරීම. මොකද මේ විද්‍යාව පහළ කරගන්න බැරි අපිට ප්‍රධානම කාරණාවක් තමයි හිතේ තියෙන මෙන්න මේ කරුණ. බුදුහාමුදුරුවෝ අංගුත්තර නිකායේ ලස්සන උපමාවල් ටිකක් පාවිච්චි කරනවා. වතුර තියෙනවා අපි කියමුකෝ පුංචි පොකුණක් කියලා. පොකුණේ ආලෝකයක් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. හැබැයි පතුල බලන්න බෑ. අයි පතුල බලන්න බැරි කරුණු කීපයක්. 1. උඩින් පාසි බැඳිලා පතුල පේන්නේ. 2. මේකට වර්ණ මිශ්‍ර වෙලා බොර වෙලා වතුර. ඒත් පතුල බලන්න බෑ. 3 වෙනි කාරණාව මේක රැලි රංගනවා ගොජ ගොජ ගාලා මේක දඟලනවා. ඒත් පතුල බලන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? මේ තමයි නීවරණ විශ්චිච්ච අවස්ථාව. මේ ගොජ ගොජ ගාලා දඟලනවා කියලා කියන්නේ මෙතන තියෙනවා මොකද්ද? වෛරය. වෛර සිතුවිලි. ඒතර වෛර සිතුවිලි සහිත වෙනකොට අපිට විද්‍යාව පහළ වෙන්නේ නැහැ. ඒක පාලනයකට ලක් කරන්න ඕන. ඊළඟට පාසි බෙදෙනවා කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාවත් මාන්නයත් ඔය කියන ඔක්කොම කාරණා ටික එතන තියෙනවා. එතකොටත් පතුල බලන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පාට මිශ්‍ර වෙනවා කියලා කියන්නේ රාගය. එතකොටත් පතුල බලන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා සිත පිරිසුදු කරගැනීමේ ක්‍රමවේදයක් හැටියට තමයි දානය කියන එක භාවිතා කළ යුත්තේ. බුදු දේශනාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව. ඉතින් මේ දානය දෙවෙනි සංකල්පය සම්මා සංකප්පය යටතේ විග්‍රහ කරන අතර සම්මා සංකල්පය විතරක් නෙමෙයි දානයේදී ඇත්තටම මූලික වශයෙන් අපි එකතු කරගත යුතුයි සම්මා දිට්ඨියත්. සම්මා දිට්ඨිය තේරුම් ගැනීමේදී සම්මා දිට්ඨියේ තියෙන කරුණු දෙකක්. මේ දෙක අමතක කරන්න එපා. පින්කම් කරන්න සම්මා දිට්ඨිය ඕන. ඒ වගේම කුසලයේ උපරිම තලයට දියුණු කරාන් පස්සේ එතන තියෙන්නේ සම්මා දිට්ඨිය. ඒතර මේ පළවෙනි පියවරේදී අපි මේ කරන කුසලයන්ට අදාළ වෙන මේ ක්‍රියාකාරකම් කුසලයේ වැඩි දියුණු කරන ක්‍රියාකාරකම් වලදී සම්මා දිට්ඨිය තියෙන්න ඕන. අන්නේ සම්මා දිට්ඨිය තේරුම් ගන්න මිත්‍යා දෘෂ්ටිය හඳුනා ගන්න ඕන. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් තොර කෙනෙක් වෙන්න ඕන. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියුවාන් පස්සේ අපි දන්නවා මව පියා පිළිබඳ විශ්වාසයක් නැතිකම. ඊළඟට කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් නැතිකම. මෙලව පරලොව පිළිබඳ විශ්වාසයක් නැතිකම. බුදුහාමුදුරුවෝ ධර්ම රත්නයේ සංඝ රත්නයේ පිළිබඳ විශ්වාසයක් නැතිකම. මේ ටිකට තමයි මිත්‍යා දෘෂ්ටික බව කියලා කියන්නේ. දැන් බලන්න ලෝකෙ මිනිසුන්ට මව පිළිබඳව පියා පිළිබඳ විශ්වාසයක් තියෙනවා. දැන් මේ දන් දෙනකොට අපි ඉදිරිපත් කර ගන්නවානේ මේ මව්වරුන්ට පියවරුන්ට ආශිර්වාද කරන්න මේ පරිලෝකීය ආයත පින් දෙන්න කියලා. එතන තියෙන්නේ සම්‍යක් දෘෂ්ටිය පහළ වීමේ මූලික පියවරක්. නමුත් අපි සාමාන්‍ය ජීවිතේ බලන්න මාතෘත්වයේ පීතෘත්වයේ කෙලස ගන්නවා
අපේ මිත්‍යා දෘෂ්ටික බව නිසා. එහෙම අයට කවරදාකවත් ඉවත් දකින්න බෑ. සරලව කිව්වොත් එහෙම මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ අම්මා නිසා තමයි, මේ තාත්තා නිසා තමයි මට මේ ජීවිතයක් තියෙන්නේ කියන මේ මූලික විශ්වාසය නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. මොකද හේතුව ඒක මිත්‍යා දෘෂ්ටිකයි නිසා. මේ ජීවිතයේ අපිට තියෙන සියලුම දේවල් වල උරුමේ කොහෙන්ද අපිට හම්බ වෙන්නේ? අම්මගෙන් තාත්තගෙන්. අපිට මතක නැහැ අපි අම්මගේ කුස ඇතුළත මාස 9ක් හෝ 10ක් අපි හිටියා කියලා. අම්මා ගත්ත හුස්ම රැල්ල මගේ හුස්ම රැල්ල බවට පත් වෙලා තිබුණා. ඊළඟට අම්මගේ තාත්තගේ ලැබිච්ච ප්‍රධාන දායාදය තමයි මේ ශරීරේ පුරා පවතින ලේ ටික. මේක මම නිෂ්පාදනය කරගත්ත එකක් නෙවෙයි. මේක අම්මගෙන් තාත්තගෙන් මට දායාද හැටියට ලැබිච්ච දේ. අම්මා ගත්ත ආහාරය තමයි මාත් අම්මත් එක්ක බෙදාගත්තේ. අම්මා නිදා ගන්නකොට, ඇවිදිනකොට ඒ සියල්ලක්ම මගේ මූවමන්ට්ස් එහෙට මෙහෙට වෙනස් වීම සම්බන්ධයෙන් මටත් ඒ කාරණාව ඒ විදිහටම බලපෑවා. ඉතින් මෙහෙම ලෝකයට බිහි වෙන කෙනා අම්මගේ තාත්තගේ අතේ එල්ලලා තමයි හිටගන්නේ. ඒ හිටගත්ත කෙනා තමයි පියවර මනින්නේ. 1 2 කියලා. ඒතර ඒ ටික තේරුම් ගන්නේ නැතිව මේ ලෝකයට මැව්වේ දෙවියන් වහන්සේ කියලා යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා. අන්න මිත්‍යා දෘෂ්ටිගත වීම. ඒ නිසා බබාලා හම්බෙන්නේ ඉස්සෙල්ලා දේවාලයට ගිහිල්ලා බාර වෙලා, නවගමුවට ගිහිල්ලා බාර වෙලා, බාර වුණාට පස්සේ බාර ඔප්පු කරන්න ගිහිල්ලා ළමයාත් පෙන්නගෙන මේ දෙයියෝ දුන්නු ළමයා කියලා බාර ඔප්පු කරන්න ගියන් පස්සේ කෙලසන්නේ කවුද? අම්මයි තාත්තයි. මිත්‍යා දෘෂ්ටික බව. මෙච්චර මේ ප්‍රායෝගික අත්විදින සියලුම දේවල් මිත්‍යාවට යට කරනවා. මිත්‍යා දෘෂ්ටික බවට. හැබැයි එහෙම පින් කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මිත්‍යා දෘෂ්ටික නොවිය යුතුයි. එතනින්ම නිවන් මඟ ඉවරයි. ඒකයි ඒකේ භයානකකම. සම්මා දිට්ඨිය පහළ කරගන්නේ නැත්තම් සම්මා දිට්ඨියත් එක්ක ඉදිරියට පැවැත්මක් කෙරෙහි යොමු වෙන්නේ නැති කෙනෙකුට අරස්ථාංගික මාර්ගයේ ඉදිරි පියවර කෙරෙහි යොමු වීමට ඒවා වැඩි වීමට පුළුවන් කමක් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. සප්ත බොජ්ජංගය තුළ තියෙන ඒවා දියුණු වෙන්නේ නැහැ. එතකොට මේ කියන தත්ත්වය තුළදී තමයි අපි නිවනින් ඈත් වෙන්නේ. විද්‍යාව පහළ කර ගැනීමෙන් ඈත් වෙන්නේ. ඒ නිසා මේ විද්‍යාත්මක බව ඇති කර ගැනීම කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. තමන්ගේ හිතීමේ ශක්තිය දියුණු කිරීමමයි. ඒ හිතීමේ ශක්තිය දියුණු කරන්නේ නැති කෙනෙකුට කවුරු හරි හිතනවා නම් මේවා ඉබේට පහළ වෙයි කියලා. ඒක තමයි අවිද්‍යාවේ හොඳම තැන. ඒ නිසා ඒකට අපි වැඩ කරන්න ඕනේ. ඒකට කරන එක වැඩ පිළිවෙලක් තමයි එතකොට දානය දීම කියන එක, අත්හැරීම කියන එක. ඊළඟට දෙවෙනි කාරණාව තමයි සීලය. සීලය කියලා කිව්වහන් පස්සේ අපිට මතක තියෙන අපි හිතාගෙන ඉන්නේ සුදු රෙද්දක් පොරවගෙන බණමඩුවක වාඩි වෙලා ඉන්න එකම. ඒ නිසා මොකද වෙන්නේ? පන්සලේ තමයි ඔක්කොම දේවල් තියෙන්නේ. මහපාරට ආවන් පස්සේ ඒවත් නැහැ. දැන් මම ඒකට උදාහරණයක් කියන දැන් මේ උදේ අද උදේ මේ පැය 2-3කට උදේදී මට වෙච්ච අත්දැකීමක්. එක අපි මේ අපේ ශාන්ති දේවානන්දරංග පන්සලට උදේ ගියා. ඉතින් අපි ඉන්නකොට වාහනයක මහත්තයා නෝන වෙන්න ඇති. ආවා ඇවිල්ලා කිව්වා මේ මාකට් ගිහිල්ලා ආව ගමන් කිව්වා මාර ගමනේ. මාකට් එකට ගිහිල්ලා ආව ගමන් කිව්වා. ඊට පස්සේ නෝන එළියට බහින්න වාහනේ. මහත්තයා කියනවා මේ නෝන ඇඳගෙන ඉන්න විදිය හොඳ නැතිද ගැලපෙන්නේ නැති හින්දා එළියට ආවේ නැහැ කිව්වා. දැන් ප්‍රශ්නයක් නැද්ද මෙතන? මහපාරේ ඇඳගෙන යන්න පුළුවන් ඒක පන්සලට ආවම පස්සේ එකෙන් එන්න බෑ පන්සලට. කවුද මේ වංචාවට ලක් කරගන්නේ? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ පන්සලේද? මහපාරේ මිනිස්සු නැද්ද? ලැජ්ජාව සහ බිය නැති කරගන්න අඳුන් අදිනවා නම් මහපාර තමයි වඩාත්ම සංවර විය යුතු තැන. පන්සලේ එක්කෙනයි දෙන්න ඉන්නේ. ආමුදුරුරුත් ඇත්තටම මේ ඔය දැකීම එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ධර්මයේ තුල ඉන්නකොට. ධර්මයේ තුල නොහිටන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ධර්මයේ තුල ඉන්න කෙනෙකුට ඒක හිනාවට කාරණාවක් විතරයි. අනේ මේ ලැජ්ජ නැති කෙනෙක් කියලා හිතන එක විතරයි තියෙන්නේ. ඉන්නහට දෙයක් නැහැ. හැදුගැදීමේ තේරුම දන්නේ නැති කෙනෙක් නෙමෙයි කියලා අනුකම්පා කරන්න විතරයි තියෙන්නේ. ඒ නිසා පන්සලට ගියේදී ඕක ප්‍රශ්නයක් නෑ අපිට. මට නම් කොහොමද ප්‍රශ්නයක් කරගන්නේ නෑ. මම දකින්නේ මේ වගේ කෙනෙක් දැක්කන් පස්සේ
අනේ පවිති මේ ළමයා ඇඳුම් ඇඳීමේ අරමුණු දන්නේ නැති කෙනෙක් ඒ තරම් දුර්වල කෙනෙක් කියලා අනුකම්පාවක්ම තමයි හිතෙන්නේ. මම බලන්න සංකල්පේ පන්සල යනකොට හොඳට සංවරව ඇඳගෙන යන්න ඕන. මහමග යනකොට නැහැ. මොකද්ද මේ හේතුව? මේ තමයි දවල් මිගෙල් රෑ දනියෙල් කියලා කියන්නේ මේගොල්ලන්ට තමයි. එතන කිසිම ආකාරයකින් පිළිවෙත් පිරීමක් වෙන්නේ නැහැ. ඇයි බොරුවනේ තියෙන්නේ? අඳින ඇඳුම කොතනද? කොතනවත් එකම ඇඳුම අඳින්න පුළුවන් වෙන්න ඕන. වෙනමම අමුතු විලාසිතාවක් කියලා හිතන්න එපා. ඇඳුම් ඇඳීමේ අරමුණ මොකද්ද කියලා දැනගෙන ඇඳුම් අඳින්න ඔබට පුළුවන් නම් එතන තමයි විද්‍යාවට හොඳ ප්‍රවේශයක් තියෙන්නේ. ඒ නිසා මේ සීලය කියලා කියන්නේ ඔය ඇඳුමවත් කතාබතාවක් කියන කාරණාව නෙවෙයි වැදගත්ම දේ. සීලය තුළ ගොඩනැගෙන මානසික සෞඛ්‍ය. සීලය ඒකටයි තියෙන්නේ. ඒ නිසා ඇඳගෙන ඉන්නේ කළු රෙද්දක්ද සුදු රෙද්දක්ද කියන කාරණාව අදාළ නැහැ. කොච්චර සැකෙන්තර බියෙන්තර කෙනෙක්ද කියන එකයි වැදගත් වෙන්නේ සීලයට. සීලය කියන්නේ ඒකට. එතකොට සීලය සමාදන් වීම කියලා කියන්නේ මේ රෙද්දක තියෙන කාරණාවක් නෙවෙයි. අපි පටලවගෙන ඉන්න තැන. ඒ නිසා සීලය කියලා කියන්නේ මානසික සෞඛ්‍යයට තියෙන කාරණාවක්. සීල් සමාදන් වෙන්නේ ඇයි අපි සැක සහ බිය කියන එක අඩු කරගන්න. කාටද සැක බිය ඇති වෙන්නේ? සැක බිය හැම වෙලාවෙම ඇති වෙන්නේ මේ ස්වභාව ධර්මයට එරෙහිව කටයුතු කරන අය. සත්ත්වඝාතනය කියලා කියන්නේ ස්වභාව ධර්මයට එරෙහිවීමක්. සොරකම කියලා කියන්නේ ස්වභාව ධර්මයට එරෙහිවීමක්. වර්ධි කාමසේවනය කියලා කියන්නේ ස්වභාව ධර්මයට එරෙහිවීමක්. දැන් මේ වර්ධි කාමසේවනය කියන වචනයම වරද්දගෙනමයි ඉන්නේ. දැන් මම ඉස්කෝලේ වලට ගියාන් පස්සේ කතා කරනකොට මම අහනවා කාමයේ මිච්ඡාචාරය කියන්නේ මොකද්ද කියලා අහුවාන් පස්සේ ළමයි කියන්නේම මොකද්ද? එක කාරණාවක් විතරයි. මොකද්ද කියන්නේ? පරාඹුවන් පරපුරුෂයන් සේවනය කිරීම තමයි කාමමිත්‍යාචාරය කියලා. දැන් මේකෙන් හරි කියලා හිතාගෙන ඉන්නද? නෑ. කාමමිත්‍යාචාර කාමේසු මිච්ඡාචාරය. කාම යන්හි වර්ධි හැසිරීම. කාම යන්හි කියලා කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ සහ මනස. මේ ඉන්ද්‍රියන් 6 රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කියන මේවා කෙරෙහි ඉවත් බවක් නැතුව යොමු කිරීම තමයි කාමමිත්‍යාචාරය. ඒතර යම් කෙනෙක් ඕනෝට වඩා රූපායන බලනවා නම් ඒකත් කාමමිත්‍යාචාරය. ඕනෝට වඩා කනවා නම් ඒකත් කාමමිත්‍යාචාරය. මේක වැඩිපුරම කියන්න ඕනේ මේගොල්ලන්ට නැත්තම් මටත් වැඩියෙන් කැම ගෙනත් දෙනවනේ. වැඩියෙන් කැම ගෙන්න එපා කාමමිත්‍යාචාරය. වැඩියෙන් කන එක කාමමිත්‍යාචාරය. වැඩියෙන් නිදා ගන්නවා නම් ඒකත් කාමමිත්‍යාචාරය. ඊළඟට කම්පියුටර් ගේම් ගහනවා නම් ඉවත් බවක් නැතුව ඒකත් කාමමිත්‍යාචාරය. එනිසා මේ ටික පැත්තකට දාලා ඉවරලා අර එක දෙයක් විතරක් අල්ලගන්න එපා කාමමිත්‍යාචාරය කියලා. මේ සියල්ලගෙම මොකද වෙන්නේ? තමන්ගේ සිතීමේ ශක්තිය මොට කරනවා කාමමිත්‍යාචාරයෙන්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සිතීමේ ශක්තිය මොට කරලා පටු කරලා තමන් සීමා සහිත කෙනෙක් බවට පත් කරන එක. ඒතර මේ සීලය කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කියන ආධ්‍යාත්මික දියුණුව. සිතීමේ ශක්තියට අවශ්‍ය කරන වැදගත්ම දෙයක් තමයි මානසික සෞඛ්‍ය. සැකය, බිය නැතිකම. ඒතර මේ සැකේ බිය නිසා ඇතිවෙන දෙයට කියන අපි තව වචනයක් ස්ට්‍රෙස් එක කියලා. ස්ට්‍රෙස් එක කියන්නේ සැකේ සහ බිය නිසා ඇතිවෙන තත්ත්වය. ඒතර මේ ලෝකේ කවුරු හරි කියනවා අනේ මට හරි ස්ට්‍රෙස් කියලා අන්න සැක සහ බිය තමයි වැඩි වෙලා තියෙන්නේ. නේ? මේගොල්ලෝ බණහන් දිගේ සමහර ස්වාමීන් වහන්සේලාත් කිව්වා මහාන වෙලා ඉන්නකන් අපි හරිය අවිවේකයෙන් හිටියේ. දැන් මහාන කම අයින් වුණාට පස්සේ සිවුරු ඇරියට පස්සේ කිව්වා හරිය විවේකයි කියලා. ඒ කියන්නේ තරම තේරෙනවා සාමාන්‍ය ඵල සූත්‍රේවත් කියවගෙන නැහැ. වෙන මොකුත් ඕනේ නැහැ. සාමාන්‍ය ඵල සූත්‍රේවත් කියවගෙන නැහැ. ඉතින් එහෙම වරක් ඕගොල්ලෝ ඇහුවේ ඒ නිසා මම ඒක කියලා දුන්නේ. ඒ නිසා සීලය කියලා කියන්නේ ඕක නෙමෙයි. සීලය කියලා කියන්නේ ඕක නෙවෙයි. මානසික විවේකයේ දියුණු කිරීම තමයි සීලය කියලා කියන්නේ. ස්ට්‍රෙස් නැති වෙන එක තමයි සීලය කියලා කියන්නේ. ඒකටයි සීලය තියෙන්නේ. ඒකට 5යිද තියෙන්නේ, 10යිද තියෙන්නේ, 8යිද තියෙන්නේ, 1යිද තියෙන්නේ කියන එක අදාළ නැහැ. ඔය හැම එකකදීම වෙන්න ඕන එතන. එතන මේ විදිහට සීලය දියුණු වෙන්න ඕන. මොකටද මේ අපේ ගමන විද්‍යාව පහළ කර ගැනීම. මේ විද්‍යාත්මක පුජ්‍යලයක් වෙන්න. ඊළඟට භාවනාව. භාවනාව කියන අංගේ අතිශයම වැදගත්. භාවනා නොකර සමාධිය කරා යොමු වෙන්න බෑ කාටවත්. සමාධිය කියන කාරණාවට යොමු වෙන්න බෑ.
නමුත් සමහර දේශනාවල සමහර ස්වාමීන් වහන්සේලා කියනවා නිවන් දකින්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා. හරිනේ. නිවන් දකින්න භාවනා කරන්න ඕනේ නැහැ. මේ ඔඩියන්ස් එකට නෙවෙයි ඒක අදාළ වෙන ඔඩියන්ස් එකක් ඒකට තියෙනවා. ඒ ඔඩියන්ස් එකට ඒක අදාළ කොහොමද? දැන් සරියුත් හාමුදුරු භාවනා කරේ නැහෙනේ. ඊයදම්මා හේතුපබෝ ඒ සංහේතු තථාගතෝ කියනකොටම සෝවාන් වුණා. භාවනා කරපු තැනක් තිබුණේ නැහෙනේ. ධම්ම සම්මස්රණේ තිබුණු විශේෂත්වය. ඒ ප්‍රාගුණ්‍ය. ඒ මොකද්ද? උන්වහන්සේලා භාවනා කරලා එතෙන්ද දියුණු වෙලා හිටපු නිසා හරියට අර විලේ තියෙන මල් වගේක් ඒ මල් කොටස හිරු එළිය වැටෙනකොටම පූදිනවා වගේ තත්ත්වයක් නිසා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා බණ කියනකොට පරිස්සම් වෙන්න ඕන. ඔඩියන්ස් එක මොකද්ද කියලා තේරුම් අරගෙන බණ කියන්න ඕන. ස්වාමීන් වහන්සේලා මේ ඔඩියන්ස් එකට උක හරියන්නේ නැහෙනි. මේ ඔඩියන්ස් එකට දාන කතා තමයි තාම යන්නේ. සීල කතාවවත් යන්න බෑ. සග්ග කතා කාමානං ආදීනවන් කියනකොට තව දැනෙන්න කාලයක් ඉන්න ඕන. මේ ඔඩියන්ස් එකට. මේ ටික හදාගන්න බැරි අපි කොහොමද මේ ලෝකෝත්තර තත්ත්වයක් ගැන එකපාරම කතා කරන්නේ? එතනදී හරි. සමහර අයට භාවනා කර ඉන්න ඕනේ නැහැ. ඒක හරි. නමුත් භාවනාව කියන එක ජීවිතයක් ගත කරන සහ මේ මූලික අවස්ථාවේ ඉන්න අය හැටියට නිරන්තරයෙන්ම ප්‍රගුණ කළ යුතුමයි. අයිගේ කිසිම කතාවක් නැහැ ඒකට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න නම් භාවනා කළ යුතුමයි. නැත්තම් වැඩින්නේ නැහැ. එහෙනම් භාවනාව කියලා කියන්නේ මොකක්ද? හිත දකින්න උත්සාහ කරන එක භාවනාව කියලා කියන්නේ. හිත දකින්න උත්සාහ කරන එක. අපිට හිත දකින්න පුළුවන්ද අපේ හිත? බෑ. හිත දකින්න බැරි නිසා තමයි සමහර වෙලාවට කේන්ති ගිහිල්ලා අයියෝ ඒ වෙලාවේ මම ඒක නොකියවනම් හොඳයි කියලා කියන්නේ. හිත දකින්න බැරි කම. සමහර හොර වැඩ කරනවා. හොර වැඩ කියලා දකින්නේ නැහැ. නමුත් දකින්න කෙනාට දන්නවා මේ මොකටද හැරෙන්නේ කියන එක. නමුත් සමහර මිනිස්සු හොර වැඩ කරනවා ඊටාම සුදුසුම මේ ඉහළම ගණේ වැඩ හැටියට. හැබැයි හොරකම හිත තෙල තියෙන්නේ. ඒ කියන්නේ ඒකවත් තේරුම් ගන්න බෑ. මේ හිත දකින්න තියෙන නොහැකියාව. ඒතර මේක නැති කරන එක තමයි භාවනාව තුළ පළමුවෙන්ම පුරුදු පුහුණු කරන්නේ. ඒකට තියෙන ඔය එක විදිහේ ඇප්ලිකේෂන් තියෙනවා. දැන් ආනාපාන සතිය කියලා කියන්නේ එක ක්‍රමවේදයක්. ඊළඟට බුද්ධානුස්සතිය කියලා කියන්නේ තව ක්‍රමවේදයක්. මෛත්‍රී කියන්නේ තව ක්‍රමවේදයක්. මරණානුස්මති කියලා කියන්නේ තව ක්‍රමවේදයක්. මේ ඔක්කොම ක්‍රමවේද වලින් අන්තිමට එන එකම තමයි සිත දැකීමේ හැකියාව. සිත දකිනවා කියලා කියන්නේ අපි දන්නවා අපේ සිත ක්‍රියාත්මක වීමේදී මූලික වෙන කරුණු හයක් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ කියලා එක පැත්තකින් කියනවා. අලෝභ අදෝස අමෝහ කියලා තව පැත්තකින් කියනවා. ඉතින් සිතුවිල්ලක් මතුවන ගමන්ම හඳුන ගන්න පුළුවන් වෙනවා මේක ලෝභ සාගතයි, මේක ද්වේෂ සාගතයි, මේක මෝහ සාගතයි, මේක අලෝභ සාගතයි, මේක අද්වේෂයි, මේක අමෝහයි කියලා හඳුන ගන්න ලැබෙන හැකියාවක් තියෙනවා. අන්න සිත දකින්න. එතකොට ඒක හඳුනගත්තයින් පස්සේ අන්න වීර්යය තුළ ක්‍රියාත්මක වෙනවා. තමන් ධර්මය අවබෝධ නොවිච්ච කෙනෙක් නම් වීර්යය තුළ ක්‍රියාත්මක වෙනවා. අනේ මේ ලෝභ දේවල් මට දිනු කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ලෝභය පාලනය කරනවා. ද්වේෂය පාලනය කරනවා. මෝහය පාලනය කරනවා. ඒ වගේම අලෝභ දෝෂ අමෝහ නම් ඒක දියුණු කරන එක ශක්තිමත් කරනවා. මේ ටික කරන්නේ භාවනාව තුළ. ඒ නිසා අපි හැම කෙනෙක්ම භාවනා කළ යුතුමයි. ඒක ආයි කිසිම අටුවාවක් ටීකාවක් විග්‍රහ කරගන්න අවශ්‍ය නැහැ. භාවනා කළ යුතුමයි. දන් දෙනවා වගේ භාවනා කළ යුතුමයි. එහෙනම් මේක කොහොමද ඉදිරියදා ජීවිතේ පුරුදු කරගන්නේ? දැන් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ අරඤ්‍ය රුක්ක මූලයේ ශුන්‍යාගාරය කියන මේ විදිහට ස්ථානවලට ගිහිල්ලා භාවනා කරන්න තරක් හදාගන්න කියලානේ. මේ ඉන්න කවුරුවක්වත් ඒක කරන්න පුළුවන්ද? සුදුසුද? කලාවක් හොයාගෙන යන්න පුළුවන්ද? නිස්කලංක ප්‍රදේශයක් හොයාගෙන යන්න පුළුවන්ද? හිස්සු තැනක් හොයාගෙන යන්න පුළුවන්ද මේ කවුරක්වත්? එහෙම කිව්වොත් මේ එක්කෙනෙකුටවත් භාවනා කරන්න බෑ. ඒක තමයි මම කියන්නේ මේ ඔඩියන්ස් එක තේරුම් ගන්න. ඒ නිසා ඔබට ඒ කාරණාවෙන් මිදෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන්නේ මොකද්ද? එතෙන්ද යන්න තව පසුබිම සකස් කරගන්න ඕනේ. ඒ නිසා ඔබට භාවනා කිරීම සඳහා තියෙන තැන මොකද්ද? මේ ඉන්න තැන. ඒක ගෙදර වෙන්න පුළුවන්, ඔෆිස් එක වෙන්න පුළුවන්. Tamanගේ තියෙන හැකියාව මත ඒක යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඒකට උදේද, හවසද, දවල්ද කියලා දාලා වෙන්නේ නැහැ. Tamanට දැනෙනවා නම් අද මේ වෙලාවේ මේ මොහොතේ මගේ ගෙදර මට පහසුකමක් තියෙනවා, කාගෙන්වත් කරදරයක් නැහැ. මේ වෙලාවේ මම විනාඩියක් හරි විනාඩි දෙකක් හරි විනාඩි 5ක් හරි භාවනා කරනවා කියලා
වෙලාව යෙදෙනවා නම් දැනෙනවා නම් ඒක තමයි හොඳම වෙලාව භාවනා කරන්න. අපේ අය කියන්නේ හරි කාර්ය බහුලයි ගෙදර ඒ නිසා භාවනා කරන්න බෑ කියලා. සමහර විට භාවනාව සඳහා කමඨාන් දෙන කම්මඨානාචාර්යවරු අවවාද කරනවා උදේ විනාඩි 5-10ක් භාවනා කරන්න හවසට 5-10ක් භාවනා කරන්න කියලා. මේකත් අසාර්ථකයි. මොකද හේතුව? උදේ කියලා කියන්නේ ගෙවල් වල යුද පිටියක්. නේ? උදේ කියන්නේ ගෙවල් වල යුද පිටියක්. ළමයි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා, මහත්තුරු වැඩට යන්න ලෑස්ති වෙනවා, නෝනලා වැඩට යන්න ලෑස්ති වෙනවා. අම්මේ මගේ සපත්තු දෙක කෝ කියලා කෙනෙක් අහනකොට අම්මේ මගේ තිබුණ මේ පෑන කවුද අරගෙන කියලා තව කෙනෙක් කියනවා. නේ? මේ ඔක්කොටම උත්තර කොහමගේ වත් එක ලෑස්තිද කියලා තව කෙනෙක් අහනවා. ඉතින් මේ එක්කොට උත්තර දෙන්න පුළුවන් බෑ. ඒ නිසා උදේ පිටිය. ඒ නිසා උදේ කතාවකුත් ඕනේ නැහැ. ලැබෙන අවස්ථාව කොතනද? ඒ අවස්ථාව පාවිච්චි කරන්න. ඒකට පෙරහුරුවක් කියලා දෙන්නම් ක්‍රමවේදයක්. දවසේ පැය 16ක් විතර අපි අහුදියෙන් ඉන්න එකේ පැය 16න් සෑම පැයකට වරක්ම මිනිත්තුවක් අරගෙන මිනිත්තුවක් කියන සංකල්පය ගත්තට වෙලාව හිර වෙන්න එපා. වෙලාව තුළ හොඳට හුස්ම රැල්ලක් ගන්න අවබෝධයෙන් හොඳට හුස්ම රැල්ලක් පිට කරන්න අවබෝධයෙන්. මේක ආනාපාන සතිය නෙවෙයි. නමුත් ආනාපාන සතියට ප්‍රවේශයක්. සෑම පැයකටම විනාඩියක් අරගෙන හොඳට කල්පනාවෙන් හුස්ම ගන්නවා, හොඳට කල්පනාවෙන් හුස්ම පිට කරනවා. හුස්ම ගන්නකොට හිතන්න මම ඔක්සිජන් අරගෙන පුරව ගන්නවා මගේ පෙනහළු. ඒ තුලින් මම උපකාරයක් කරන මොනවටද මේ සෛලවලට. ඒ සිතුවිල්ලෙන් කරන්න. ඊළඟට 100% කාබන් ඩයොක්සයිඩ් ශරීරයෙන් පිට කරනවා මම කියන සිතුවිල්ල ඇති කරගෙන හුස්ම රැල්ල පිට කරනවා. මේක ඔබ පුරුදු කරගෙන යනකොට ඔන්න ඔබට ප්‍රවේශයක් හම්බ වෙයි භාවනාව කිරීම ගැන. ඊට පස්සේ වෙලාවක් අල්ලගෙන ආනාපාන සතිය වඩන්න පටන් ගන්න. ආනාපාන සතිය වඩනකොට පියවර 4ක් වෙන ඉස්සලම හිතන්න. පළවෙනි එක ස්වභාවික හුස්ම රැල්ල. හුස්ම ගන්නවා පිට කරනවා. ස්වභාවිකයි. දෙවෙනි අවස්ථාවේදී බලන්න හුස්ම රැල්ල කොහෙද වදින්නේ කියන එක. ශරීර ස්පර්ශ වෙන තැන ගැන අවධානය යොමු කරන්න. තුන්වෙනි එක හුස්ම රැල්ල ආරම්භය වෙනස් වීම සහ නැතිවීම. ස්වභාවික හුස්ම රැල්ල ගැනම බලන්න. ඒකම හුස්ම රැල්ලේ තියෙන ස්වභාවයන් කෙටි හුස්ම දිග හුස්ම. ඒ ගැන අවධානය යොමු කරන්න. මේ පියවර 4 පළමුවෙන්ම භාවිතාව කරන්න. මේ ටික දිනු කරගත්ත කෙනෙකුට ඉදිරි පියවරකට යන්න පුළුවන්. ඉදිරි පියවර කියලා දෙන්නම්. ඊළඟ දවසේ පින්කමක් ක්ලාස් එක ලෙවල් බණක් කියන්න කියලා ආරාධනා කරගුවාන් පස්සේ. දැනට ඔය ටික. එතකොට මේ කරුණු ටික මතක තියාගන්න දැන් දන් දීමේ අවශ්‍යතාවය මොකද්ද? සිල් රැකීමේ අවශ්‍යතාවය මොකද්ද? භාවනා කිරීමේ අවශ්‍යතාවය මොකද්ද කියන කාරණාව තේරුම් අරගෙන මේ පින්කම් වල යෙදෙන්න. අපිට තියෙන එකම අරමුණක්. ඒ අරමුණ තමයි අතෘප්තිකර භවෙන් නිදහස් වීම, තෘප්තිමත් කෙනෙක් බවට පත් වෙන එක. තෘප්තිමත් භාවය ලබා ගන්නට නම් අපි සීලය දියුණු කරන්න ඕන, සමාධිය දියුණු කරන්නට ඕන, ප්‍රඥාව පහළ කරගන්න ඕන. ප්‍රඥාව පහළ කර ගැනීම තමයි අතිශයම වැදගත්ම කාරණාව වෙන්නේ. ඉතින් මේකට ජාතියක් ප්‍රශ්නයක් නැහැ, ආගමක් ප්‍රශ්නයක් නැහැ, ඉන්න රට අදාළත් නැහැ. සෑම මිනිස්සෙකුටම මේක තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ওই ටික ඔය විදිහට ක්‍රියාත්මක කරනවා නම් අන්න ඒ ජීවිතේ සාර්ථකත්වයටපත් වෙන අරමුණු ඉෂ්ට කරගන්න ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඊට වඩා මා අනුශාසනා කරන්නේ නැහැ. දැන් ඉතින් අනුශාසනාව නතර කරන්නේ මට අමාරු ඒ නිසා. නැත්තම් තාම මේගොල්ලන්ට බඩගිනි වෙලා නැහැ. මට අමාරු වෙන සමහරුන්ට රෙම්මේ නිින්ද යනවා. ඒක වෙනම කතාවක්. නමුත් දැන් මේ ප්‍රමාණවත් වෙනවා. ඊට වඩා අනුශාසනාව කරන්න කියොත් කොතනින් නතර වේද කියන්න බෑනේ. එතකොට දැන් මේ පින්කමත් එක්ක අරමුණු කරගන්නවා චන්දනත් පුෂ්පත් දෙන්නම මිය පරලෝ යන්න දුණු පුෂ්පගේ ආදරණීය පියතුමා ජාරත්න පී ගුරුගේ ඒ වගේම මල්ලි සමිත් නිලන්ත ගුරුගේ ඇතුළු මිය පරලෝකයේ සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න. ඉතින් හැම කෙනෙක්ම සිහිපත් කරන්න ආච්චිලා සීයලා ඒ වගේම අනිකුත් පවුල් වලට සම්බන්ධ වෙලා ඉඳලා මිය පරලෝකීය අය වෙන්න පුළුවන්. අපේ ජීවිතේට උපකාරවත් වෙච්චයි. කොච්චර ඉන්නවද ජීවිතේට උපකාරවත් වෙච්චයි. හොඳට මතක තියාගන්න. මේ ලෝකේට බිහි වෙන්න අපිට උපකාර කරපු දොස්තරලා හිටියා නර්ස්ලා හිටියා. ඒගොල්ලෝ දැන් ඉන්නවද දන්නෙත් නැහැ, නැද්ද දන්නෙත් නැහැ. බොහෝ විට දැන් නැහැ ඒගොල්ලෝ. නේ?
ඒගොල්ලෝ කොච්චර වැදගත් අපේ ජීවිතේට. ඊළඟට එදා ලේබර් රූම් එකේ හිටපු කෙනෙක් තමයි ඉස්සලාම අපි වඩා ගත්තේ අම්මා නෙවෙයි තාත්තා නෙවෙයි. ඒගොල්ලෝ අපිව වඩා ගන්නකොට බිමට ඇටහැරියා නම් ඉවරයිනේ. එහෙමත් උනේ නැහැ. ඒගොල්ලෝ ආදරෙන් අපිව රැක බලා ගත්තා. ඒකට මේ විදිහට අපේ ජීවිතේට උපකාරවත් වෙච්ච පිරිස් කොච්චර ඉන්නවද? අපිව මරණින් වළක්වපුවා කොච්චර ඉන්නවද? ඒ වගේම අපිට හොඳ නරක දෙක කියලා දුන්නා අය කොච්චර ඉන්නවද? අපේ කාලේ අපි වාසනාවන්තයි. අපිට හොඳ නරක කියලා දෙන්න ගමේ හිටපු ඔක්කොමත් හිටියානේ. ඔය වැඩේ කරන්න එපා මං ගිහිල්ලා අම්මට කියනවා. ඔය වැඩේ කරන්න එපා මං තාත්තට කියනවා. එහෙම අවවාද කරපු පිරිස් අපිට ඒගොල්ලෝ කොච්චර වැඩගත් අපේ ජීවිතේ. ඉතින් එහෙම ඉඳලා අපිට උපකාරවත් වෙච්ච අය වෙන්න පුළුවන්. විධිමත් අධ්‍යාපන ආයතනය තුළ ගුරුවරු හැටියට හිටපු අය වෙන්න පුළුවන්. වෙනත් විදිහට අපිට උපකාරවත් වෙච්ච යාළු හිත මිත්‍රාදී වෙන්න පුළුවන්. එහෙම මේ පරිලෝකයේ යම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම දිනාම මේ පින් අනුමෝදන් වෙත්තා. එයාගේ භවයන් සුවපත් වේවා. හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කියලා පැන් වඩන්න කවුරුත් එක ගාථාව කියන්නේ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කවුරුත් කියන්නේ ගාථාව. යතාවාරි වහා පුරා පරිපූර්ණන්ති ඒවමේව ඊතෝ දින්නම් ප්‍රේතානං උපකප්පති උන්නමේ උදකං යතානින්නම් පවක්කති ඒවමේව ඊතෝ දින්නම් ප්‍රේතානං උපකප්පති චිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා ඉසිනි දුවත් තරුකි සහ උමාරා දිනවරු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවලු. තව ටික දවසකින් ඒගොල්ලෝ ඇතුළු සියලුම දූ දරුවන්ට ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්වෝපකාරයෙන් සර්ව සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරනවා. මේ ආශිර්වාද කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් මේ ආශිර්වාදයෙන් බලාපොරොත්තු වෙන්නේ විභාගයේ ලියන කාල සීමාව තුළදී ඕගොල්ලන්ට ලෙඩක් දුකක් කරදරයක් නැතිව මේ කටයුත්ත සිද්ධ කරගන්න සර්වෝපකාරයෙන්ම සියල්ලන්ගේම ආශිර්වාදයෙන් සැලසේවා කියන ආශිර්වාදය තමයි අපි කියන්නේ. ඉතින් ඒ වගේම දරුවන් හැම කෙනෙකුටම අධ්‍යාපන කටයුතු ආදී තුළ සාර්ථක ප්‍රතිඵල ලැබලා මේ ලොවට වැඩ ඇති උතුම් සත්පුරුෂ ගුණවන්ත ඥානවන්ත දරුවන් බවට පත් වෙලා කිසියම් මෙහෙවරක් කරන්න පුළුවන් පිරිසක් බවට පත් වේවා කියන ආශිර්වාදය අපි සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන් තා බලාපොරොත්තු වෙනවා වසර 14ක් තිස්සේ රෝගීව සිටින චලන්ත පුතුට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ පුතා ඇතුළු අනිකුත් වැඩිහිටියන් දැන් පුෂ්පගේ අම්මා චන්දනගේ අම්මයි තාත්තයි දෙන්නම ටිකක් වයෝවෘද්ධයිනේ ටිකක් වැඩි නෙවෙයි. මේ ඉතින් පුංචි ඉතින් ඉඳලා හිටලා කිඹුහුන් යනවා කහිනවා ඒ වගේ පොඩි දේවල් තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ට එහෙම අනුතරක්වත් නොවේවා කියලා. ඒ වගේ ලෙඩ දුක් කරදරවත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දෙන්න ඒ තුන්දෙනා ඇතුළු අනිකුත් හැම දෙනාටම ඕගොල්ලන්ට උඩම්මත් ඉන්නවා. ඔව්. ඒ ඔක්කොටම ඊළඟට මේ හැම කෙනෙකුටම අඩුම ගානේ කිඹුහුමක්වත් නොයාවා කියලා ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරනවා. වඩාත් නිරෝගී කායික මානසික නිරෝගීතාවයකින් ජීවත් වෙමින් මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ ගුණය සහ ඥානය දියුණු කරමින් ධර්ම අවබෝධය සඳහාම පෙළගැසෙන්නට ඔබ හැම කෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දැන් කවුරුත් එක්ක ප්‍රාර්ථනාවල් සිදු කරමු. මේ පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්තා. දෙවියන් පින් අනුමෝදන් මේ පින් අනුමෝදන්ව සතර සිත් ඇති කරගනිත්වා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සරසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන කවුරුත් හොඟ ගන්න ආශිර්වාද ලබා ගන්න. බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභා
චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්තයානු ජිනසාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුන්නිමිත් සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයුවඩ්ඩකෝ ධනවඩ්ඩකෝ සිරිවඩ්ඩකෝ යසවඩ්ඩකෝ බලවඩ්ඩකෝ වන්නවඩ්ඩකෝ සුඛ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපත් අනීගා අන්තරායාපි විනස්සන්තු තේජසා ජය සිද්ධි ධනං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝ භෝගං උද්ධීච යසවා සතවස්සාච ආයු ජීව සිද්ධි භවන්තු තේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු